මොකද අත්තේ? සර් මෙහෙමයි. පොඩි උන්ගේ ක්ලාසස් සතියේ දවස් 3ක් තියෙනවා. සඳුදා, අඟහරුවාදා සහ සෙනසුරාදා. ඒ දවස් තුනේම සවස් 3ත් 5ත් අතර. අනිත් ක්ලාසස්? එතකොට සර් 9 සහ 10 වසර පන්ති පැවැත්වෙන්නේ සෙනසුරාදා සහ ඉරිදා 8-12. එතකොට සර් මේ අවුරුද්දේ ඕ ලෙවල් කරන අය ක්ලාස් ප්‍රසන්න ඔයා ඔය කියන ක්ලාස් වලට යවන්න මට දරුමුරු පුරව නැති විත්තිවා දන්නවනේ. නෑ නේද? මේ ඇත්තටම සර් ඔය ක්ලාස් එක හොයන්නේ කාටද? මට. දැන් කියනවාකෝ ඒ පන්තියේ තියෙන දවසේ වෙලාවයි. ඇත්තටම සර් චේන්ජ් එකකටත් එක්ක සර් මේ වගේ වැඩකට අත ගහන එක නම් ෂෝ. හරි ෂෝ. ඒත් ඉතින් අපරාධනේ සර් වයලින් එක වගේ ඉන්ස්ට්‍රුමන්ට් එකක් තෝරගත්තේ. සර්ට හරියන්නේ ගිටාර් එක වගේ එකක්. අනේ මේ ඔන්න ඔය කඩදාසි මට දීලා උඹ ගිහින් තිරඩක් කරගෙන ප්‍රසන්න. නෑ සර් මං ඉතින් එහෙම කිව්වේ මේ ගින්දර වගේ ගිටාර් ක්ලාස් කරන මෑන් කෙනෙක් අපේ ලේන් එකේ ඉන්නේ හින්දා. චූටි අම්මා මේ ලොක්කයට ඔය ජවුසන් නටන්නේ සල්ලි හම්බුනේ කොහෙන්ද කියලා ඔය ඇහුවේ නැද්ද? ඇහුවා. ඉතින් මොකද කිව්වේ? එයා කරපු බිස්නස් එකක් හරි ගියා කිව්වා. මොකද්ද දන්නේ හරි ගිය බිස්නස් එක? බිස්නස් එක මොක වුණත් ඔහම ගහෙන් ගෙඩියෙන්න වගේ සල්ලි පාත් වෙන්න ඕක මගෝඩි වැඩක්ම වෙන්න එපැයි. එහෙම දෙයක් කරනකොට මෙයා විරවීරියෙන් හම්බ කරන්නත් ඉතින් දෑත කර්මාන්තයක් දන්නවා කියලා. වෙන දෙමාපිය සතුටු වෙන්නේ දරුවන්ගේ අතට කීයක් හරි ලැබෙනවා බලලා. අපිට වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. මෙයා 1000ක් ගෙදරට ගෙනාවොත් ඒ වගේ 10 ගුණයක් අපිට උසාවි වලට පුදන්න සිද්ධ වෙනවනේ දෙයියනේ. පොලිසිය මේ අයව හොයන්ගේ ඉදිරියට තට්ටු කරන් ඉස්සෙල්ලා මේ පාර සල්ලි ගෙනාවේ කාට ගින්දරක් දීලාද කියලා හොයා ගන්න ඕනේ. ඒ කරලා මේ මිනිසුන්ට ඇත්ත යුත්ත පහදලා දුන්නේ නැත්තම් මටයි තාත්තටයි වෙන්නේ මෙයා වෙනුවට පොලිසියේ බංකුවේ වාඩි වෙලා ඉන්න. චූටියෝ මම පොඩි හදිසියකට ඔෆිස් එකට යනවා. යනවා නම් යනවා. යා ගමන් ක්ලාස් එක ගිහින් හදාගෙන යන්න. එයා කොහේ යනවා කියලාද කිව්වේ චූටි? මට ඇහුනේ නම් ඔෆිස් එකකට යන කතාවක් අම්මා. ඒ පාරේ ආ වැදගත් විදියට හොරා ගන්න ඔෆිස් එකකුත් දාගෙනද? චූටියෝ යනවා නම් එනවා. මට 4ට මීටින් එකක්. අපි එහෙම හිතුවට කවුරු හරි ලොකයිට රස්සාවක් දුන්නද දන්නේ නෑනේ අම්මේ. එයා දාඩිය මහන්සියෙන් හම්බ කරන සල්ලි වලින් සතුටු වෙන જાතිය මිනිහෙක් නෙමෙයි චූටියෝ.
ලොක්කයි යන්න හදනවා අම්මේ. චුටියෝ එයා ඔයාව පන්තියට ඇරලවනවා නම් මං ඉන්නේ කී තේරුමක් නැහැ නේ පුතේ. එන අයත් එක්ක යන්න. යනවා නම් එනවා. මට අතලට මීටින් එකක්. එනවා ලොක්කයි. අම්මා යන්නේ නැහනේ. නෑ. අක්කොද. අංගේ පරිස්සම එක්ක යන්න ඕනේ. මං කොහොමද මගෙන් සිකියුරිටි කාර්යය දෙන්නෙකුත් නග ගන්නවා. නංගිව පරිස්සම් කරන්න. අටානියා. ඔව් මම දැන් ගෙදරින් පිටත් වෙන්න යන්නේ. ඔයා හරියටම ෂාප් 3 කට්ටියව බෝඩ් රූම් එකට ගෙන්නන්න. ඔව් මම දැන් එන්නේ. වැඩේ කියන්නේ මේ පුතන්ඩියා රටේ ලෝකෙ මිනිසුන්ට පෙන්වන්න හදන මැජික් වැදුවම්මටත් පෙන්වන්න හදන එක. අම්මා bye. එතකොට සුරසිංහ කියන්නේ මම සර් මේ ෆයිල් එකේ එහෙම කියන්න තරම් ලොකු වැරද්දක් වෙන්නේ නැහැ. මම කල්පනා වෙන්නේ මේ කල්යන්ට ඇත්තේ නොකර අතපසු වීමයි. මම ඥාන අපේ වතාවේ ඒ ආවගේම ඔය මාතට එක වතාවක් මේ ඉන්න සිද්ධ වෙනවා. तुषार में ये फाइल है प्रिय महात्याला බලවලා සතිය ඇතුළත මට එකලහක් කියලා දෙන්න. මහත්ය ලැබෙන සතියේ සිකුරාදා විතර මෙවතතාව ටැග් ගහන්න නැතුව වැඩේ කරගෙන යන්න. මම ආවට ගියට වචන පාවිච්චි කරන මිනිහෙක්.
මහත්තයා මම මේ ආවේ අපේ සීසී මහත්තයාගේ පණිවිඩයකට. මහත්තයා දන්නවා ඉතින් අපේ සීසී මහත්තයා හොඳට කනබොන මිනිසයා. බොන. හැබැයි ඉතින් මහත්තයා සැලකුවයි නැහැයි කියලා නෑ. සීසී මහත්තයා වැඩේ කරලා දෙයි. කරනවා. හැබැයි ඉතින් වැඩේ පොල්ලෙන් ගහුවා වගේ දඩස් ගාලා කෙරෙන්න ඕන නම් කුරතල් හාෆ් එකකටයි. එතකොට දෙවිල්ලට හැපෙන බයිට් එකකටයි. එතනින් ගියාම මේ අනුපාන මොන හරි කලවම් පාරකටයි ගතමන්ට් එක දරන්නම වෙනවා. හැබැයි ඉතින් මහත්තයා සැලකුවන සුළුකුව කියලා නෑ. අපි සීසී මහත්තයා සිකුරාදට අනිවාර්යෙන් වැඩේ කරනවා. හැබැයි ඉතින් මේ වැඩේ කරයි කියන්නේ මේ වැඩෙත් කෙරෙයි කියන එකනේ. කෙරෙයි. හෝ මෙතන නම් සල්ලි ඇදලා පිස්සු කෙලින්න හදන්න එපා. පිස්සු නම් නටන්න එපා. ඔයාට සීසී මහත්තයාට සලකන්න ඕනෙම වගේ නම් අර මං කලින් කිව්ව කෑම වර්ග වලටයි බීම වර්ග වලටයි අනුපාන වර්ග වලටයි මෙතන අර 9 ක්ලබ් එක. ඒකට ගිහිල්ලා බිල පේ කරන්නකෝ. එතකොට වැඩේ කරනවා. ඒ කියන්නේ මහත්තයා කිසි දෙයකට බය නැතුව ගිහිල්ලා බිල පේ කරලා කියන්න සීසී මහත්තයා වෙනුවෙන් වික්‍රමගේ account එකට බැර කරන්න කියලා. එච්චරයි. එහෙනම් මං ගිහින් ෆයිල් නම්බර් එක. යන්න මුත්සර් නේ. ටෙම්පෝ එක තිබුණට සමහරක් සියුම් තැන් දෙන්නේ නැහැ දිනිති. මට මේ නිවා ප්‍රැක්ටිස් කරනවා මදි. Excuse me miss. සදෙව් කියලා කෙනෙක් මේක සඳසිට දෙන්න කිව්වා. හොඳ රසයක් තියෙන මිනිස්සෙක්. වර්ල්ඩ් ක්ලාස් මියුසික් ට්‍රැක්ස් වගේක් සඳිසි. thank you. මංකලී නිලුප මට දුන්නේක ඔයාගේ අතේ තිබ්බේකනේ. තෑන්ක් කරන්න ඕනි මේ සඳුට. ඔයිනේ සාක්කිකාරී ළඟම. දැන් ඔයා පටන් ගන්නකෝ. යනවා සර්. වික්‍රම? ඔව්. දැන් මේ යන්න කල්පනාවක් නැද්ද? අපි කොහොමත් අපි දැම්ම යන්න කල්පනාවක් නැහැ. කොහොමත් ඉතින් තව අවුරුදු 120ක්වත් ආයු වලදලා තමයි යන්නේ. ආයු වලදලා. එම හිතන් ඉන්න කට්ටිය තමයි හැබැයි වේලාසනින්ම යන්නේ. ඇත්තද? මට ඇවිත් එච්චරයි. එච්චරද? දෙන්නේ කියන්නකෝ කහිර බලාගෙන පයින්න. ටිපර් එනවා ටිපර් කන්ටේනර් එන්නේ මෙහෙම. යනවා සිසිම. සිසිම හරිද? දරුවගේ ක්ලාස් ඇරෙන්නේ කීයද? ක්ලාස් දරුවගේ. ඇරෙන්න නම් තියෙන්නේ පහ මාත්.
පාය 45ට ඇරෙන්නේ කොහොම කලාතුරකින්? පාය 45ට. දැන් මේ අබ්බා එතකොට පැයකමාරක්ම නිකන් මගටම වේලෙනවනේ. එහෙව් එකේ වේලෙන්නේ නැතුව නරකද මේ පොඩියට මොන හරි කරගත්තොත් නිසල සඳ